කාව්‍ය විශාරද කලාකීර්ති සොම්මති කිවිඳුන් විවිධ වේදිකාවට මදකට සමුදෙන ගමන් අපි නැවත සුභාශිංසනයක් කරන්නට එකතු වන්නේ කාව්‍ය කීර්ති වැලිවිටියේ බන්දුල හරිශ්චන්ද්‍ර කිවිඳුන් වගේම කාව්‍ය කීර්ති සාමවිනිසුරු නෙළුවේ මල්කාන්ති පාලිපිරුම කිවිඳිය. කවි කියන මොහොතක ඈත නොවේ බින්දා මෙතන ඉඳගෙන අද මාත් සුවේ සටනක් කරන කොට කොතැනක් පාක නොවේ කාලක් තියෙනවදු මිනිහගේ සාකුවේ මෝඩට කියනවා කොහොමද කියන එක මේ වගේ කවිය ගුවන තුන් ලොවෙම දැක මේ ටික කියන්නේ මේ නැති කර දැනෙන දුක මෝ කොහි යනවදයි කියලයි අපට සැක හිටිවන විරිදු පවසන විට බොහෝම අගේ හිතවත් සුමිති දැකකම නම් මිහිර නැගේ ගුවනට එකතු වෙයි ගැන ඇති පැනය මගේ අයුඩ පනින්නේ රත්තුන තැටිය වගේ ඒකට තව යමක් පවසමි මම මේම ඉවසාවදාරන්නද තව දුරකෝම බන්දුල දන්නේ නෑ මේකගේ ඇතිතාම උඩ පනිනවා කොමත් ගුලි කෑවාම ඇති වෙනවා නම් පෙතනදී බැලුවම ජොලියක් මල් කාදානවලු මේ මිනිහට වලියක් කොසමෝනරදි දැකගත හැක එක කෙලියක් මල්ලිය තියෙනවා නම් දෙනු මැන ගුලියක් හොඳ නැහැ සටන තව දුරටත් යන පාට අපි ගරු කරන්නෙමු සුන්දර කවියාට ඔබගෙන සුවය විඳගත් මේ මහරට අතු පුඩියක් ගමු හිතවත් මිතුරාට ඒක මතක් කරන්න ඕනේ අපේ මේ ස්ථානයේදී මට හමු වුණාමල් අපේ කළුආරච්චි සර් ඇඳලා ඉන්නේ තනි කරම කළු. ඒක නිසා තමයි කළුආරච්චි වෙන්නේ. විදුහල්පතිවරේ ඒකම දින්නායි පුරවරේට මම මෙහෙමරක් කරන කළුආරච්චි සර්ට තමයි මේ සුබපැතුම එකතු කරලා අපි ලාලන කිවිදියත් එක්ක එකතු වෙමු ආදාර තියෙන්නේ. කළුආරච්චි මැති දානනේ පැනිවියේ රස විඳ ගන්නමයි මෙතනදී
හමුයේ අර යුම කරන්නේ මිමන් නැහැ බොරු කීයේ කවි මඩුවක් කරමු දවසක දෙනියායේ විදුහල් පත කෙනෙගේ රුහුණෙම පතරයි මේ කවි කියන්නේ තව තව දුර හිතලයි ආසිරි පටන්නේ රසවත් කවි කියලයි මෙතුමා පැතු පැතුම් ඔක්කොම අත සපලයි